නමුත් වෙසල් එකේ අපි දන්නවා පාකින් බ්‍රේක් ඔටෝමැටිකලි ඔන් වෙනවා. ඉතින් මේක පාවිච්චි කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අපි වාහනේ ඔෆ් කරාම එන්ජින් එක ඔෆ් කරාම කොහොමද පාකින් බ්‍රේක් ඇප්ලයි නොකර තියාගන්නේ කියන එක. විශේෂයෙන් වාහනේ සර්විස් ස්ටේෂන් එකට ගියාම නැත්නම් රෝදවල මොකක් හරි දෙයක් කරද්දි මේ පාකින් බ්‍රේක් එක ඔන් කරන්නේ නැතුව තියාගන්න ඕන වෙනවා අපිට. ඉතින් මේක මම සෙටින්ග්ස් වල බැලුවා මට තාම හම්බුන්නේ නැහැ පර්මනන්ට්ලි ඩිසේබල් කරන්න පුළුවන්ද කියලා. නමුත් Tamanට අවශ්‍ය වෙලාවට පාකින් බ්‍රේක් ඇප්ලයි වෙන්නේ නැතුව වාහනේ නවත්ත ගන්න විදිය මම පෙන්නන්නම්. දැන් මම ඔයාලට පෙන්නන්නම්. දැන් මම එන්ජින් එක ආය ඩිසේබල් කරලා එන්ජින් එක ඔෆ් කරොතින් පේ දැන් පාකින් බ්‍රේක් ඔටෝමැටිකලි එනවා. නේද? ඔක තමයි වෙන්නේ. එතකොට ඒ නිසා මම දැන් කරන්නේ ආයෙත් එන්ජින් එක ඔන් කරා. එන්ජින් එක මම ඔෆ් කරපු ගමන් පාකින් බ්‍රේක් රිලීස් පැත්තට ඔබනවා තත්පරයක් වගේ ඇතුළත. දැන් එන්ජින් එක ඔෆ් කරලා එක සැරයක් යබුවා. පාකින් බ්‍රේක් එනබල් වුණේ නැහැ. ඔයාලට පේන්නේ නැති එන්ජින් එක ඔෆ්. පාකින් බ්‍රේක් එනබල් වෙලා නැහැ. ඉතින් දැන් මට එනබල් කරන්න ඕන නම් ආයෙ උඩට කරන්න තියෙන්නේ.